බුදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පඬිත ගලගොඩත්තේ ඥානසාර ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ වගේම අප සංවිධානයේ සම්බන්ධීකාරක ඇඹිලිපිටියේ විජිත හාමුදුරුවෝ ඒ වගේම කලපල්පුවාව ශ්‍රී සුදර්ශනාරාමාධිපති කලපල්පුවාව ශ්‍රී සිද්ධාර්ථ විදුහලේ නියෝජ්‍ය විදුහල්පති උළුවිටියේ අනුරුද්ධ නායක හාමුදුරුවෝ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයන් ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා කලපල්පුවාව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ත රාහුල භික්ෂුපුණ මධ්‍යස්ථානයේ පරිවේනාධිපති නාවල දියවන්නාරාමාධිපති පඬිත වැහිගල සෝමරත්න හාමුදුරුවෝ මේ ස්ථානයට වඩී කියලා තව ස්වල්ප මොහොතකින් ඒ වගේම මේ ස්ථානයේ ඉන්නවා සුදර්ශනාරාම විහාරස්ථාන දායක සභාවේ ලේකම් සාමවිනිසුරු මහ බැංකුවේ හිටපු නිලධාරී මහත්මයෙක් වන ලයනල් ජිනරත්න මහත්මයා ඒ වගේම කුලගණ සමිති නිලධාරීන් ඇතුළු පිරිසක් අද බොදුබල සේනා සංවිධානය මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න මූලික වුණේ පසුගිය දින කිහිපයක් ඔස්සේ ලංකාවේ පුවත්පත් ආයතන ඒ වගේම වෙබ් අඩවි භාවිත කරමින් බුදුබල සේනා සංවිධානයේ වෙත පැහැදිලිව ඉලක්ක කරලා යම් ආකාරයකින් චෝදනාත්මකව ව්‍යාපාරයක් ගෙන යාම සම්බන්ධයෙන් ඔබ සියලු දෙනා දන්න විදිහට පසුගිය අවුරුදු දෙකකට අඩු කෙටි කාලයක් තුල බුදුබල සේනා සංවිධානයට ශක්තිය ලැබුණා මේ රටේ ප්‍රධාන ජාතික බලවේගයක් බවට පත් වෙන්න. ඒ වගේම ඒ කටයුතු කිරීමේදී අපි පැහැදිලිව කිසිදු දේශපාලන පක්ෂයක කිසිදු අන්තවාදී සංවිධානයක ඒ වගේම වෙනත් රාජ්‍ය යන්හි ආධාර නොලබලා සම්පූර්ණයෙන්ම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ ශක්තියෙන් අපේ දායකයින්ගේ ශක්තියෙන් මේ රටේ ප්‍රධාන කරුණු පිළිබඳව ජනතාවට වැදගත් වෙන කරුණු පිළිබඳව විශේෂයෙන්ම බුද්ධ ආගමට සහ සිංහල ජාතියට සිද්ධ වෙලා තියෙන අභියෝගයන් පිළිබඳව ජනතාව දැනුවත් කරන්නටත් ඒ සඳහා සිංහල බෞද්ධ පිරිස් ඒකරාශී කරන්නටත් කටයුතු කරා. ඔබ සියලු දෙනා දන්න විදිහට ඒක ආරම්භයේ ඉඳලා අපිට විරුද්ධව විවිධ බලවේග ක්‍රියාත්මක වුණා. බුදුබල සේනා සංවිධානයට විරුද්ධව විවිධ බලවේග ක්‍රියාත්මක වුණා. ඔයගොල්ලෝ දන්නවා එක අවස්ථාවකදී ප්‍රකාශ කරන්නට යෙදුණා බුදුබල සේනා සංවිධානයේ තව පෝය දෙකකට වැඩිය තියෙන්නේ නැහැයි කියලා. ඒ වගේම ඔයගොල්ලන් දකින්නට ඇති විවිධ පිරිස් විවිධ ස්වරූප වලින් ජාත්‍යන්තර මාධ්‍ය ලංකාවේ සමහර ආයතන විවිධ පුජ්‍යලයෝ විවිධ විදියට බුදුබල සේනා සංවිධානය ඉලක්ක කරලා යම් කටයුතු කරා. ඒ වගේම අපිට තොරතුරු ලැබුණා යම්කිසි වෙලාවක එක්තරා අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා රජයේ ඇමතිවරු කීප දෙනෙකුත් මේකට සම්බන්ධයි. බුදුබල සේනා සංවිධානයේ ඇතුළට පිරිස් ගෙනල්ලා මේකේ කලබල ඇති කරන්න යනවා කියලා. ඒ වගේ ඔයාලට මතක ඇති සමහර අවස්ථාවල කිව්වා බුදුබල සේනා සංවිධානයේ හාමුදුරුවරු 4 දෙනා අතර ගැටුම් ඇති වෙලා දැන් බෙදිලා කට්ටිය වෙන් වෙලා ඉන්නේ කියලා. කිරම හාමුදුරුවෝ මේ සංවිධානයෙන් ඉවත්ලා කියලා ප්‍රකාශ කළා. මේ විදිහට විවිධ මත සහ ප්‍රකාශ සහ බොරු ප්‍රචාර සංවිධානාත්මකව ක්‍රියාත්මක කරනු ලැබුවා. මේ තුල අපිට ජනතාවක තුල තිබිච්ච විශ්වාසයත් ඒ වගේම අපි පැහැදිලිව නිර්භයව මේ කටයුතු සම්බන්ධව අවංකව කටයුතු කරපු නිසාත් අපිට පුළුවන්කමක් ලැබුණා මේ කාලය තුල ඔය කියපු කිසිදු කාරණයක් සත්‍ය නොවන බව ප්‍රකාශ කරමින් ජනතාවගේ ආදරය සහයෝගය වැඩි වැඩියෙන් ලබා ගන්න. මෙවැනි වාතාවරණයක් තුල තවත් එක පිරිසක් විසින් සංවිධානය කරපු කටයුත්තක ප්‍රතිඵලයක් තමයි අපි දකින්නේ ඔය වීඩියෝ පටි මගින් පැහැදිලි කරන්න යෙදුනේ. ඉතින් එතෙන්දී අපි පැහැදිලිව මේ සිද්ධියට මම දන්නවා මේ සිද්ධිය ඇති වුණේ කොහොමද කියලා අපි ගැන පැහැදිලි කරන්න ඉදිරියේදී මෙතෙන්දී පැහැදිලිව මේ කාරණේදී මේ වීඩියෝ එක දිහා බලපුවම මේ වීඩියෝ එක එක්තරා ස්ථානයක පැහැදිලිව සැලසුම් කරලා උපදේශ සහිතවයි ක්‍රියාත්මක වෙන්නේ. ඔය කියන ස්වාමීන් හාමුදුරුවෝ අපිට ඇවිල්ලා කතා කරා. මම පෞද්ගලිකව දැනගෙන හිටියේ එක්තරා අවස්ථාවකදී මම දැන් හාමුදුරු ඇඳගත්තු පුජ්‍යලෙක් හාමුදුරු කෙනෙක් අපි දැක්කේ පැහැදිලිව එක දවසක් මම හිතන්නේ ඥානසර හාමුදුරුවෝ විදේශගත වෙලා ඉන්න වෙලාවක මම ඒ වෙලාවේ කාර්යාලයේ වැඩ කරමින් හිටියේ. ඇවිල්ලා කිව්වා ඥානසර හාමුදුරුවෝ හම්බෙන්න පුළුවන්ද කියලා. අපි කිව්වා ඥානසර හාමුදුරුවෝ ලංකාවේ නැහැ. එතකොට කිව්වා එහෙමනම් මට ප්‍රශ්නයක් තියෙනවා කතා කරන්න කියලා. ආවේ සම්බුද්ධ ජයන්ති මන්දිරයේ ඉස්සරහා සියදිවි හානි කරගන්න කියලා මට කිව්වා. මම ඇත්තටම ඒ හාමුදුරුවෝ ජීවිතේ දැකලා තිබ්බේ නැහැ. කලබල වුණා මමත්. මම අහුවා මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ කිව්වම විවිධ කතන්දර ටිකක් කිව්වා. හැබැයි අපිට තේරුණා මෙතන පොඩි අපහැදිලි තත්ත්වයක් තියෙනවා කියලා. ඒ වෙලාවේ මම අපේ ලංකාවේ හිටපු කිරම හාමුදුරුවෝත් ඒ වගේම අපේ මූලික හාමුදුරුවෝත් එක්ක කතා කරලා මේ ප්‍රශ්නෙට මොකද්ද මේ කියලා බැලුවා. එතකොට පැහැදිලිව එයා ඇවිල්ලා දෝෂාරෝපණය කළේ බුදුබල සේනා සංවිධානය. එතකොට මට තේරුණා මේක අපි බුදුබල සේනා සංවිධානයේට සම්බන්ධ නැති සිද්ධියක්.
බුදුබල සේනා සංවිධානයට සම්බන්ධ කරගන්න කටයුතු කරනවා කියලා. ඒ එක්කම මම කැමති නැහැ මෙතෙන්දී ප්‍රකාශ කරන්න වර්තමාන ආණ්ඩුවේ ඇමතුරු දෙන්නෙක් නම් කිව්වා. ඒ ඇමතුරු දෙන්නත් එක්ක මගේ සම්බන්ධකම් තියෙනවා ඒක. මට ඕන දෙයක් කරන්න පුළුවන් ඒගොල්ලොත් එක්ක එකතු වෙලා. මට එතකොට තේරුණා මොකක් හරි මෙතන මේ නිකං දෙයක් නෙමෙයි මිට වඩා තරුණ දෙයක් තියෙනවා කියලා. මම කිව්වා දැන් ඔබ වහන්සේට ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒකට උදව් කරන්න. ඊට පස්සේ කිව්වා මට කිව්වා පොඩි හාමුදුරුවෝ කීප දෙනෙක් ඉන්නවා මේ කණ්ඩ බොණ්ඩ දෙන්න විදිහක් නැහැ කියලා. දාන දෙන්න විදිහක් නැහැ කියලා. ඒ වෙලාවෙම අපි එතන හිටපු කට්ටිය එකතු වෙලා රුපියල් 30000ක් සල්ලි එකතු කරලා බුදුබල සේනා කාර්යාලයේදී ඒ හාමුදුරන්ගේ අතර දුන්නා. මම කිව්වා ණයක් කියලා. මම අහුවා කොහෙන්ද මේ ණය? ඊට පස්සේ කිව්වා දෙහිවල ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයෙක්ගේ ණයක් අරගත්තා. ඒ ණය ගෙවන්න තියෙනවා. එයා දැන් පොලිසිය එනවා ඉල්ලනවා ඒ බේරලා දෙන්න ඕනේ කියලා. ඉතින් අපි අනුකම්පා කරලා ඒ මුදල් ටිකත් ලබලා දුන්නා බුදුබල සේනා සංවිධානයේ හැටියට. එතකොට ඊට පස්සේ අවස්ථා කීපයකදී මම අවස්ථා සිද්ධ වුණා. එකපාරක් මට මතකයි ඇවිල්ලා ඥානසාර හමුදු ලංකාවට වැඩියට පස්සේ මේ සිද්ධ වෙච්ච දේවල් ඔක්කොම ගැන කනගාටු වෙනවා. වැඳලා ඔය කියන පුජ්‍යලයා ඇඬුවා. නමුත් මේ හදිස්සිය දැන් මේ සිද්ධිය උනේ දැනට මේ සියලු සිද්ධීන් උනේ දැනට දල වශයෙන් අවුරුද්දකට ආසන්න කාල පරිච්ඡේදයකට පෙර. එතකොට පළවෙනි ප්‍රශ්නේ තමයි හාමුදුරු කෙනෙක් එක පාට ඇවිල්ලා කිසිම හේතුවක් නැතුව සිවුරු ඇරියයි කියන්නේ. මේ සිවුරු පිටින් ඇවිල්ලා ගිනි තියා ගන්න හදනවා. මට කිව්වා මේ පෙට්‍රල් වක් කර ගන්නවා කියලා. ඉතින් එතින්ද අපි බය වුණා. අපි උදව් කරන්න උත්සාහ කළා. අපි ගියා බලන්න එතන මොකක්ද කියලා. ඒතර අපිට කරා යම් කිසි මොකක් හරි ප්‍රශ්නයක් මෙතන තියෙනවා කියලා. නමුත් අපි කිව්වා මේක ගියු හැටියට අපිට මේ ප්‍රශ්න විසඳන්න බෑ. මේක ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අපි මේ කතා කරමු. ඊට පස්සේ මම හොඳටම දන්නවා. අපි අවස්ථා කීපයකදී ඒ හාමුදුරුවන්ට ඉන්න පන්සල් හොයලා දුන්නා. ඒ වගේ මේ පුංචි හාමුදුරුවෝ සියලු දෙනාම නවත්තන්න පිරිවෙන් අපි හොයලා දුන්නා. ඒ වගේම අපේ පැපිලියාන රජමහා විහාරයේ තියෙන ඒ පිරිවෙනේ ඒ සියලු පුංචි හාමුදුරුවෝ නවත්තා ගන්න අවශ්‍ය සියලු පහසුකම් අපි සැලසුම් දුන්නා. නමුත් අපි පැහැදිලිව දන්නවා දේශපාලන අවශ්‍යතාවයක් මත මේ බෞද්ධ බලවේගය විනාශ කිරීමේ පරමාර්ථයෙන් රටේ ප්‍රසිද්ධ දේශපාලඥයන් කීප දෙනෙක් එකතු වෙලා මේ පුජ්‍යලයාව මෙහෙවන නිසා අද විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මේක බුදුදහමට එරෙහිව බෞද්ධ සංවිධාන වලට එරෙහිව බෞද්ධ බලවේග වලට එරෙහිව අතීතයේ සිට ක්‍රියාත්මක වෙච්ච ඒ වගේම අපි පැහැදිලිව කියනවා මෑතදී තමන්ගේ බෞද්ධ සිංහලකම කියන නම ගැන බයක් හිතන සමහර දේශපාලඥයන් විසින් පැහැදිලිව ක්‍රියාත්මක කර ලබන කුමන්ත්‍රණයක්. ඉතින් මෙතෙන්දී අපි පැහැදිලිව කියන්න ඕනේ මෙයා කතා කරන්නේ ඥානසාර හාමුදුරන්ට විරුද්ධව පමණක් නෙවෙයි පෞද්ගලිකව. මේ කතා කරන්නේ බුදුබල සේනා සංවිධානයට විරුද්ධව. එතෙන්දී කියනවා බුදුබල සේනා සංවිධානය නිසා හාමුදුරු කෙනෙක් සිවුරු ඇරලා සියදිවි හානි කර ගැනීම දක්වා යනවායි කියලා. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඒ හාමුදුරුවන්ට පුළුවන්කමක් තියනවා නම් ලංකාවේ තියෙන හැම පන්සලකටම ලියුම් බෙදන්න හැම පන්සලක් ගානෙම යන්න අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒවට ආධාර මුදල් කොහෙන්ද ලැබෙන්නේ? තමන් ගාව ඉන්න පුංචි හාමුදුරුවෝ කණ්ඩ බොණ්ඩ දෙන්න විදියක් දාන දෙන්න විදියක් නැහැයි කියලා කියන කෙනාට කොහොමද මෙවැනි වීඩියෝ පටි හදන්න, මෙවැනි CD කපක බෙදන්න, මෙවැනි ලියුම් බෙදන්න රට වටේ බලයක් තියෙන ශක්තියක් තියෙන. අනිවාර්යයෙන්ම මෙය ඉතාමත්ම පැහැදිලිව බුදුබල සේනා සංවිධානයේට අපිට ප්‍රශ්නයක් නැහැ. බුදුබල සේනාවට අපි බය වෙන්නේ නැහැ. නමුත් මේ රටේ බෞද්ධ බලවේග විනාශ කරන්න ඒ වගේම අනවශ්‍ය කුල ප්‍රශ්නයක් හදලා ගන්නවා. මෙතන කිසිම කුල ප්‍රශ්නයක් නැහැ. අපේ සංවිධානය ගත්තොත් බුදුබල සේනා සංවිධානයේට කිසිම කුල ભેදයක්, කාය ભેදයක් තොරව වැඩ කටයුතු කරන සංවිධානයක්. ඒකම ඉතාමත්ම පැහැදිලිව චෝදනා කරනවා බුදුබල සේනා සංවිධානයේ හාමුදුරුවෝ ගාව කෝටි 200ක බැංකු ගිණුම් වල සල්ලි තියෙනවා කියලා. මේ විදිහට ප්‍රකාශ කරමින් අපි අභියෝග කරනවා. පුළුවන් නම් අපේ මහලේකම් හාමුදුරුවෝ ඥානසාර හාමුදුරුවන්ගේ accounts අපි හාමුදුරුවෝ හැම වෙලේම කියනවා බලන්න මොනවද කියලා. මේ හැම දෙයකින් උත්සාහ කරන්නේ අපි වටා එක්රැස් වෙන පිරිස් අපින් ඈත් කරන්න. ඒ වගේම බුදුබල සේනා සංවිධානය සහ මේ රටේ තියෙන සිංහල බෞද්ධ බලවේග සම්බන්ධව යම් විද්‍යාකාරකින් කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරන්න. එතන අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමේ ප්‍රධාන අරමුණ ඒ කුමන්ත්‍රණය හෙළි කළා. ඒ කුමන්ත්‍රණය පිටිපස්සේ ඉන්න අය හෙළි කළා. මේකේ සත්‍ය తত্ত্বය පැහැදිලි කළා. අපේ නිර්දෝෂීභාවය පිළිබඳව මාධ්‍ය වෙත දැනුම් දෙන්න.